හයවෙනි එක අපි කතා කරමු. ഘോഷ ഘോഷ ഘോෂ ഘോෂ කියලා කියන්නේ මහත් වූ ශබ්දයක් සහිතව අක්ෂරයේ උච්චාරණය වන බැවින් ඒකට කියනවා ഘോഷ කියලා. මොනවද මේ ഘോഷාක්ෂර? අපිට මේක සරලව තේරුම් ගන්න පුළුවන්. අපි දැන් අර වර්ගාක්ෂර ගැන කතා කරන්නේ. වර්ගාක්ෂර වල අපි ක වර්ගය ගැන ලියමු. කා ගා ගහ අං. ඔන්නෝම වර්ගාක්ෂර ගැන කතා කරන්නේ. නේ? එතකොට මේ වර්ගාක්ෂර වල 1 2 3 4 5 කියන මේ අකුරු ටික ලියුවොත් එහෙම මේ 3 4 5 කියන අකුරු ටික නේ එතකොට ච වර්ගෙත් එහෙම තියෙනවා ස වර්ගෙත් එහෙම තියෙනවා ත වර්ගෙත් එහෙම තියෙනවා ප වර්ගෙත් එහෙම තියෙනවා අන්නේ කයන්න චයන්න ටයන්න තයන්න පයන්න කියන වර්ගාක්ෂර වල 3 4 5 කියන අකුරු ටිකයි යා ර ල ව සහ හයන්නයි ඔන්න ඔය අකුරු ටිකට තමයි වර්ගාක්ෂර කියලා කියන්නේ. අපි දැන් ලියුවොත් එහෙම ගා හ සං ගා හ ගන ඊළඟට ස වර්ගය මොකක්ද තියෙන්නේ? ස වර්ගයේ තියෙනවා චා ච ඤ ඊට පස්සේ ස වර්ගයේ තියෙන්නේ මොකද? දා ද න ස වර්ගයේ මොනවද තියෙන්නේ? දා ද න ස වර්ගයේ මොනවද තියෙන්නේ? බා බ ම එයා පේනව නේද මේ කියපු කතාව නේද තියෙන්නේ නේ වර්ගාක්ෂර වල 3 4 5 කියන අකුරු ටික තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මෙතෙන් අමතර වෙනවා තාම මොනවද? අන්තස්ත ටිකක්. යා ර ල ව. තාම වෙනවා මොකද්ද? හයන්. මෙන්න මේ අකුරු ටිකට. එතකොට 3යි 6යි 9යි 12යි 15යි 16 18 19 20. ඔන්න ඔය අකුරු 20ට තමයි කියන්නේ මොනවද? ഘോഷාක්ෂර කියලා. මේ අකුරු ටිකට කියනවා ഘോഷාක්ෂර කියලා. අපි බලමු ඊළඟ ප්‍රභේදය 7. අഘോഷාක්ෂර. මේ 7. අഘോഷාක්ෂර. අഘോෂ අഘോഷාක්ෂර අഘോෂ කියන අකුරු නේ උච්චාරණය කරන ලබන කල්හි මහත් ශබ්දයක් පිට නොවන බැවින් ඒවට කියනවා අഘോෂ කියලා. මොනවද අഘോෂ? අഘോෂ අක්ෂර තමයි මේ වර්ගයන්ගේ 1 2 අකුරු කා හ නේ ච ච ත හ ස ස ස ස සචට තප හචට තප ඔයට අමතරව ෂ ෂ ස ශාක්‍යස ඔන්න එතකොට සේරම 10යි 11යි 12යි 13යි ඔන්න ඔය 13 එකතු වෙනවා මෙතෙන්ට එන අഘോഷාක්ෂර ඔය ටික ഘോഷාක්ෂර මේ ටික අපි දැන් මේ අഘോഷාක්ෂර ලේසියෙන් මතක තියාගන්න පුළුවන් කොහොමද වර්ගයන්ගේ 1 2 අකුරුද ශාශස කියන අකුරු තුනත් එකතු වුණාන් පස්සේ තමයි මේ අഘോഷ කියන ඒවා ටික හදා ගන්න පුළුවන්. ඒ අනිත් ඒවා ටික ഘോഷාක්ෂර කියලා කියනවා. ඊළඟ වෙදී තමයි 8 අනුනාසික අනුනාසික 8 වෙනි බෙදීම අනුනාසික මේකේ සූත්‍රය නම් ටිකක් දිගයි. මුඛනාසිකාභ්‍යාම් මුච්චාර්යමානෝ මුඛනාසිකාභ්‍යාම් මුච්චාර්යමානෝ වර්ණානුනාසික මොකද්ද
මුඛනාසිකාභ්‍යාම් උච්චාර්යමානෝ වර්ණානුනාසිකා. ඔක තමයි සූත්‍රය. මේ වර්ගයන්ගේ එහෙම නැත්නම් වර්ගාක්ෂරවල කෙලවරේ ඇති වර්ගාක්ෂරවල කෙලවරේ ඇති අකුරු වලට අපි කියනවා අනුනාසික කියලා. නැත්නම් මේවට කියනවා වර්ගාන්තාක්ෂර කියලා. වර්ගයේ අන්තයේ පිහිටි අක්ෂර වලට කියනවා වර්ගාන්තාක්ෂර කියලා. මොනවද? ඥා ඤ න න ස්ම ඥානඤ්ඤ නම්. ওই ටිකට තමයි වර්ගාන්තාක්ෂරය එහෙම නැත්නම් අනුනාසික කියලා උච්චාරණය කරන්නේ. මොකද සූත්‍රේ මුඛනාසිකාභ්‍යාම උච්චාරමානෝ වර්ණානුනාසිකා. ඔක තමයි සූත්‍රය. ඊළඟට බෙදීම. අල්ප ප්‍රාණ සහ දෙකම එකට ගමු මහා ප්‍රාණ. උච්චාරණය කිරීම උදෙසා දැඩි ආයාසයක් දරන්න ඕනේද? ඒවට කියනවා මහා ප්‍රාණ කියලා. අල්ප ආයාසයක්, කෙටි ආයාසයක් දරන අකුරු වලට කියනවා අල්ප ප්‍රාණ කියලා. මොනවද ඒක? මුලින්ම අපි අල්ප ප්‍රාණ ගැන ලියමු. සා ග ච ච ත ඩ ස ද ස බ. මේක තමයි අල්ප ප්‍රාණ. මහා ප්‍රාණ ස ඝ ච ඡ थ ढ थ ध फ භ. එතකොට මේ 10ට කියනවා අල්ප ප්‍රාණ කියලා. මේ 10ට කියනවා මහ ප්‍රාණ කියලා. හරි. වර්ගයන්ගේ 1 3 අකුරු අල්ප ප්‍රාණ වන අතර 2 4 අකුරු මහ ප්‍රාණ වේ. ඒවත් මතක තියාගන්න පුළුවන්. අපි සාරාංශය ගැන කතා කරමු. අද කතා කරපු වගේ අපි අද කතා කරේ සංස්කෘත භාෂාවේ ව්‍යංජන වල බෙදීම් සම්බන්ධව. සංස්කෘත භාෂාවේ ව්‍යංජන වල බෙදීම් සම්බන්ධව. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක අපි කතා කරා වර්ගාක්ෂර. එහෙම නැත්නම් මේකට කිව්වා මොකද්ද? ස්පර්ශාක්ෂර. ස්පර්ශාක්ෂර කියලා කිව්වා. වර්ගාක්ෂර නේ? වර්ගාක්ෂර ස්පර්ශාක්ෂර. දෙවෙනි එක අපි කතා කරමු මොනවද? අන්තස්ත. නේ? අන්තස්තාක්ෂර ගැන. මොනවද? චරණව අන්තස්ත කියලා කතා කරේ නේ? ඊළඟ අපි කතා කරා ඌෂ්මන. ශා ෂ ස හා ඌෂ්මනා කියලා කතා කරේ නේ? අපි කතා කරා ඊළඟට අනුස්වාරය. අනුස්වාරය නේ? අනුස්වාරය කියන්නේ මොකද්ද? බිඳුව නේ? පාලියෙන් නිග්‍රහිතය කියලා කතා කරනවා කියලා කිව්වා. හරි. ඊළඟට අපි කතා කරා විසර්ගය. සූත්‍රය මොකද්ද? ඉති විසර්ජනීය. නේ? උඩයට තියෙන තිත් දෙක. ඊළඟ අපි ආයෙ කතා කරා මොකද්ද? 6 වෙනි එක. විසර්ගය ගැන කතා කරා. 6 වෙනි එක ගැන කතා කරා ഘോഷ ගැන. ഘോഷ. ඊළඟ අපි කතා කරා තව අഘോഷ ගැන. ഘോഷ සහ අഘോෂ ගැන කතා කරා. ඊළඟ අපි ආයෙ කතා කරා මොනවද? ഘോഷ ගැන කතා කරා, අഘോෂ ගැන කතා කරා. ඊට පස්සේ අනුනාසික ගැන කතා කරා. මේ තව එකක් කිව්වා මොනවද? වර්ගාන්තාක්ෂර. වර්ගාන්තාක්ෂර කියලා කිව්වා.
අපි අන්තිමට කතා කරේ මොකද්ද? අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ සංවාද. නේ? අපි ඔය කාරණාට තමයි ඔය අට ගැන තමයි කතා කරේ ව්‍යංජන වල බෙදීම් සම්බන්ධව. වර්ගාක්ෂර එහෙම නැත්නම් ස්පර්ශාක්ෂර කියලා කියනවා. සූත්‍ර දෙකක් තිබ්බා. මොකද්ද? කාදේව මාවසානං ස්පර්ශා උචිත වර්ගා. කයන්නේ ඉඳලා මයන දක්වා තියෙන අකුරු වලට කියනවා අකුරු 25ට කියනවා ස්පර්ශාක්ෂර කියලා එහෙම නැත්නම් වර්ගාක්ෂර කියලා කියනවා. නේ? එතකොට මේ වගේ පටන් ගන්න වර්ගයන්ගේ වර්ග මූල අකුරු වලින් තමයි ඒ වර්ගය හඳුන්වන්නේ ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය කියලා. නේ? අපි එහෙම කියලා කතා අයිය අපි කුචුටු තුප කියන්නේ කියලා කතා කරා. එදින් පස්සේ අන්තස්ත නේ? අන්තස්ත යරලව අන්තස්ත කියලා අපි කතා කරා. යාරලව කියන අකුරු අන්තස්ත කියලා කියනවා. ඌෂ්මන් ශාශස ආ ඌෂ්වනා කියලා කතා කරා. ශා ඒ කියන්නේ තාලු ඡායන, මූද ඡායන සහ දන්ත ඡායනයි හයන්නයි. ඔය අකුරු හතර ඌෂ්මන් කියලා කතා කරා. අනුස්වාරය කියලා පාලියෙන් අනුස්වාරය කියන නිකේතය කියලා මේ බිඳුව ගැන කතා කරන්නේ. වර්ණ ශිරෝ බිඳු අනුස්වාරා. තමයි සූත්‍රය. විසර්ගය කියන උඩ යට තියෙන සිත් දෙක විශේෂයෙන් උච්චාරණය කළ යුතු හින්දා විසර්ගය කියලා කියනවා. ඒ කියලා කිව්වා නේද? අහ් ඉති විසර්ජනීය. ඒක තමයි සූත්‍රය. එතකොට ഘോഷ ගැන කතා කරා, අഘോഷ ගැන කතා කරා. ශබ්ද කරද්දී ഘോഷයක් නිකුත් වෙන හින්දා ഘോഷ වෙනවා කියලා කිව්වා. ශබ්ද කරද්දී ഘോഷයක් නිකුත් වෙන්නේ නැති හින්දා අഘോෂ වෙනවා කියලා කිව්වා. වර්ගයන්ගේ 3 4 5 කියන අකුරුත් යාරලව කියන අකුරු ටිකත් හයන්නත් අഘോഷය ഘോഷ කියලා කිව්වා නේ. වර්ගයන් තුනේ වර්ගයන්ගේ 3 4 5 කියන අකුරු යාරලව කියන අකුරු හයන්නත් කියන අකුරු ටික ഘോഷ කියලා කිව්වා. වර්ගයන්ගේ 1 2 අකුරු ශා ෂ ස කියන අකුරු තුනත් එකතු වුණාන් පස්සේ අഘോෂ කියලා කිව්වා. එදින පස්සේ අපි කතා කරා අනුනාසික ගැන. එහෙම නැත්නම් වර්ගාන්තාක්ෂර ගැන. නේ? අපි කතා කරා දිග සූත්‍රයක් තියෙනවා කියලා. මොකක්ද ඒක සූත්‍රය? මුඛනාසිකාභ්‍යා මුච්චාරමානෝ වර්ණානුනාසිකා. ඕක තමයි සූත්‍රය. නේ? මේකට අදාළ අකුරු ටික මොකද්ද? ඤා ඤ න න ම. හරි. අල්ප ප්‍රාණාක්ෂර වර්ගයන්ගේ 1 3 අකුරු අල්ප ප්‍රාණාක්ෂර කියලා කිව්වා. අල්ප ප්‍රාණ අකුරු 10යි. සචේත තප ගජද දම. ඔය 10යි. මහ ප්‍රාණ අකුරු වර්ගයන්ගේ 2 සහ 4 අකුරු මහ ප්‍රාණ අකුරු වෙනවා. ඒකෙත් අකුරු 10යි තියෙන්නේ. හ ච ඨ තප ග ජ ඩ දාබ. ඔන්න ඔය අකුරු ටික තමයි මහ ප්‍රාණ කියලා කියන්නේ. ඉන්දරුවනේ අපි මේ වෙනකොට සංස්කෘත අක්ෂර මාලාවේ ස්වරයන්ගේ බෙදීම් ගැන කතා කරා. ඒ වගේම අද අපි සංස්කෘත අක්ෂර මාලාවේ ව්‍යංජන වල බෙදීම් ගැන කතා කරා. ඉතින් අපි තවත් දවසක මේ සංස්කෘත අක්ෂර මාලාවේ අක්ෂර උත්පත්ති ස්ථාන සංස්කෘත අක්ෂර මාලාවේ අක්ෂර උත්පත්ති ස්ථාන ගැන කතා කරමු. ඉතින් එතකන් මේ පාඩම් ටික හොඳින් අධ්‍යයනය කරන්න. හොඳින් අධ්‍යයනය කරලා තමන්ගේ විභාග කටයුතු වලට සූදානම් වෙන්න. එතකන් දරුවනේ ඔබ සෑම දිනකටම යහපතක් වේවා. සියලු දෙනාටම පෙරවන් සරණයි.